නූතන සිංහල කවියෙහි මුල් යුගයට අයත් කවියෙක් පාලිත අරවින්ද වීරක්කොඩි. ඔහු කාව්‍යකරණයට අවතීර්ණ වන්නේ තරුණයෙක් හැටියට 1988 වසරේදී ප්‍රභාතය කියන කෘතිය පළ කරමින්. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ කවි කෙත තුල රැඳී සිටියත් කාව්‍ය ග්‍රන්ථ කිහිපයයි රචනා කරලා තියෙනවා. ඔහු ආරම්භයේ සිටම කවිය කියන සාහිත්‍යාංගය පරිහරණය කරලා තියෙන්නේ තමන්ට දැනෙන හැඟෙන සමාජය සහ ජීවිතය නිරූපණය කිරීමට. පාලිතගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය 1988 පළ කරපු ප්‍රභාතය කියන කාව්‍ය සංග්‍රහයෙන් ඔහු තමන් කවියෙකු බව විෂද කරනවා කාරණා දෙකක් ඔස්සේ. පළවෙනි එක තමයි මේ වන විට නිදහස් කාව්‍ය ආකෘතියකින් කවි ලියන්නටම නැඹුරු වෙච්ච අලුත් කවියෝ කිවිඳියෝ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙනකොට ඔහු සිව්පද ආකෘතියෙන් කවි ලියන්නට උත්සුක වෙනවා. ඔහුගේ පළවෙනි කාව්‍ය සංග්‍රහයේ නිදහස් ආකෘතියෙන් ලියපු කවිත් තියෙනවා, සිව්පද ආකෘතියෙන් ලියපු කවිත් තියෙනවා. අපේ ජන කවි රීතියෙන් ඔහු ලබන ආభాසය කැපී පෙනෙනවා. ඔහුට කවිය සහ රසිකයා අතර භාවමය ගනුදෙනුවක් සිද්ධ වෙන අන්දම එක්තරා ආකාරයකට වැදගත් බව නොකියා කියන වග හුඟක් කවි වලින් තේරුම් ගන්නට පුළුවන්. මේ ඔහුගේ පළවෙනි කාව්‍ය සංග්‍රහයේ එක කවියක් තම්බපන්නි මව්බිසෝ කියන කවිය. දැන් මේ කාලේ හුඟක් වෙලාවට සමාජ අසාධාරණයේ සමාජ ප්‍රශ්න වගේ දේවල් කවි වලට විෂය කරගත්ත තරුණ කවියෝ. හැබැයි ඔහු ඊට වඩා වෙනස් ජීවන කලාපයන් වෙත තමයි කවියට අත්දැකීම් සොයා ගන්නට සැරිසරන්නේ. මේක සිව්පද ආකෘතියෙන් රචිත කවියක්. සැඩ රසින් ගිලා නව ඔත්පල වූ ඈලමේ ඉරිතලා මල් නොපිපි කටු කොහොල් වන්නේ සලෙලු බිඟු කුඩු වැදී නිමල මල් මිලිනවි මෙත්සිහිල් පැන්දවා පුදන්නට නොහැකි පරදෙසේ සිට රුපුන් විත් යුදයට නැවින් කොල්ලකාගත් බිම් කඩේ කඳුලැල් පිපේ පුංචි නංගා හඬවමින් විලිසිඳිමිනේ ඈගියා දුරු තෙල් රටේ දාසිලිසේ සයින් වැහැරුණු තරුණු කොවුලන් කෙවිල්ලන් නන්වෙසින් මත් මතින් මග දිග ගැවසෙනා අකීකරු වී නුඹේ කඳුලට හිනැහෙනා අනේ මවුනේ කෙසේ මම් නුඹ රැකගනි සාමුවන් බියවැද සැලී වන සැඟවෙනා දිවිසීහ කෙලිබිමේ රණ මත දැඩි වෙනා අහා පින්බිම දෙපස සුපිපුුණු මල් හිනා වැටී පරවී නිල්දියත් බොර පෑවුණා තම්බපන්නී මව්බිසෝ නුඹ නොම හඬන් ලෙඩ ඇදේවන් වියරු සිහිනෙන් අවදිවී නුඹට ඔසුගෙන දොවා බිම්තල රත් ලෙයින් මල් පිපේ මැයි සුවඳ දේ මැයි මේ බිමේ කඳුළු සලමින් නොම හඬන් අම්මේ ඉති. කවිය පොඩි සමාජ දේශපාලන කතාවක් කවියට විෂය කරගන්නවා. සමාජ විපරිණාමය තුළ යම්කිසි ආකාරයකට සමාජ හර පද්ධතීන් දෙදරා ඇති ආකාරය කවියාට කියන්නට උවමනාව තියෙනවා. එතකොට මේ යුගය තුළ එක්තරා ආකාරයකට ස්ත්‍රීන්ටත් ජීවිතය ජීවත් වීමේ සටනට කරගහන්නට අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ජීවිතයේ දිය වෙලා යන ආකාරය පිළිබඳ ඔහුගේ හදවතින් නැගෙන සෝසුසුම් කිසියම් සංයමයකින් කියාපාන්නට ඔහු මේ කවෙන් උත්සාහ කරනවා. සයින් වැහැරුණු තරුණ කොවුලන් කෙවිල්ලන්
නන් වෙසින් මත් මතින් මග දිග ගැවසෙනා අකීකරු වී නුඹේ කඳුලට හිනහෙනා අනේ මවුනේ කෙසේ මම් නුඹ රැකගනි. දැන් 88 ලියපු මේ කවිය අදත් රසිකයෙකුට දෙවරක් තෙවරක් කියවා හිතන්නට හඟින්නට දේවල් තියෙන කවියක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ කෘතියෙන්ම තව එක කවියක් උපුටා දක්වන්නට කැමතියි. මානසික රෝහලේ මිත්‍රයා කියන කවිය. මානසික රෝහලේ මිත්‍රයා. මග තිබේ නම් කැබලි පාවැදී කිලිටි වී තෙත් බරව කටු ඇනුණු ආත්මය පැලී වන වීරිදේ පෙර දිනක ප්‍රාණ සම මිතුර ඔබ නිසල මදහස අතර පලාපෙති කහට පැහැයෙන් පිපේ වල ගැසුණු රළු කොපුල් තාවුලේ සිඳී ගිය වැව් පතුල් තාරකා ඡායාව පායනා කුස මතට අත්ලලූ පමණකින් දැනේ පිට කොඳු පහස කෙසේ ඔබ ආවේද කියනු මැන හමු වෙන්න නොසිතීමි මෙවන් තැන මානසික රෝහලේ යකඩ ඇඳ වෙව්ලුවයි ඔබ හුස්ම රිද්මයට ග්‍රීස්මයේ දවල් එලි මහනේ සිසිරයේ නිශාවේ හිම හැලෙන පියසේත් මස් පලහා බුදින සතුන් මැද ලෑබේත් කටු සරපල බුදින්නෙත් වෙමි අබින් කංසා වවමි වසවිස බොන්නේත් වෙමි බෝතලය මිශ්‍ර කොට විකුණා රැකෙමි කායික වේදනාවෙන් පෙළෙමි මානසික රෝගී වෙමි ධානගත වී සිටින පැනසර වූ ඥාන කෙත පුරන් වූයේ කිම්ද සකිසඳ හීල් වෙහි ඇල්ලක්ය අපේ මතකය අපට සස ලපයසේ සඳට යාළුවේ වියෝවී පරපියුම් සලකුණුව පෙනේවි බෑවුමෙන් බෑවුමට කඳුබිමින් තැන්නටද මාරු වී එතැන ඉඳ ගල්තලා පව්වටද ඇවිද ගිය පාද සංගලා ගෙවී යවුවනේ ප්‍රදීපා නිවී ගොස් පෙරඹරේ නොදුතු ඊ තන පඳුරු නේත්‍රා පෙර නොඇසූ විරු ආශ්චර්යෙන් පිරිතවුස් දම් පසක් කළවාදෝ ඔබ තේජස්යසේ දිවා ප්‍රභාකර කමඨහන් පිඩු සිඟාගෙන පැමිණියේ මැනවි සත්‍යාලෝකේ මහා තීර්ථය වෙතට මානසික රෝහලේ මිත්‍රය. දැන් මේ කවිය දෙතුන් සැරයක් කියවනකොට හැඟෙන එක කරුණක් තමයි මානසික රෝහලේ ඉන්න කෙනෙකුට Taman ඇසුරු කළ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. එහෙම නැත්නම් මානසික රෝහලේ රෝගීට ප්‍රතිකාර කරන්නෙකුට පෙර දවස Tamanගේ මිත්‍රයෙක්ව මුණ ගැහෙනවා. ඔහු යම්කිසි ආකාරයක ආවර්ජනයක නිමග්න වෙනවා. මොකක්ද මේ සිද්ධ වුණේ? කෙසේ ඔබ ආවේද කියනු මැන හමුවන්න නොසිතීමි මෙවන් තැන. දැන් ඔහුට විස්මයක්. කොහොමද මොහු මෙතෙන්ට ආවේ? අතීතාවර්ජනයේ චිත්ත රූපාවලියක් ඊට පස්සේ කවියාගෙන හැර දක්වනවා. ඉක්බිතිව වූ අහනවා සංසුන්ව මෙසේ කරුණා. ධානගත වී සිටින පැනසර වූ ඥානකෙත පුරන් වූයේ කිම්ද සකිසඳ. ඊටාම ප්‍රබල සමාජ ඛේදයක ජීවනාර්ථ කවියා උත්පාදනය කරනවා. හීල් වෙහි ඇල්ලක්ය අපේ මතකය අපට සසලපයසේ සඳට යාළුවේ වියෝවී පරපියුම් සලකුණව පෙනේවි. 88 ලියලා තියෙන මේ කවිය පාලිත අරවින්ද තමන් කවියෙක් බව, කවිය භාෂාවේ නිර්මිතයක් බව, කවියක අනුභූතිය කවියක ගැඹුරට හේතු වන බව
හොඳින් වටාගෙන හිටපු කවියෙක්. කවිය අවසානයේදී ඔහු කියන දේ ඊටාම ප්‍රබලයි. පෙර නොඇසූ විරු ආශ්චර්යෙන් පිරි තවුස්දම් පසක් කළවාදෝ ඔබ තේජස්යසේ දිවා ප්‍රභාකර කමඨහන් පිඬු සිඟාගෙන පැමිණියේ මැනවි සත්‍යාලෝකයේ මහා තීර්ථය වෙතට. දැන් මේ මිත්‍රයා සම්බන්ධයෙන් කුමක් කළ යුතුද? මොකක්ද විසඳුම? ඔහු යෝජනාවක් ගෙනහැර දක්වනවා. ඒක කොතෙක් දුරට යථාවක් විය හැකිද? ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය හැටියට හඳුන්වන්නට පුළුවන් සැඳෑ කියන කාව්‍ය සංග්‍රහය. ඒ කාව්‍ය සංග්‍රහයේ ඔහු පළවෙනි කාව්‍ය සංග්‍රහයේදී වගේම නිදහස් ආකෘතියනොත් සිව්පද ආකෘතියනොත් එකසේ කවි ලියන්නට දරන උනන්දුව පේනවා. මේ සැඳෑ කියන කවිය සිව්පද ආකෘතියෙන් ලියා තියෙන කවියක්. ගගනත පුරා රන් නතුරා සිහිනමය හිරු කැඳවා ගනී බටහිර සිරගයට එක තරුවක් තබා පෙරදිග ගුවන මත කෙලෙසක පිරිමසා ලන්නද මුළු රැයම පෙති මත තබා ඉමිහිරි මතකය විතර සුළඟට මුසුව වියකේ මල්වල සුවඳ තුරුපත් අතර නොරඳන සඳ දිය ඉතිර සුදු මුදු පුලින තල මත කිමිදී බසින ගුවනත පුරා රිසිසේ විනිවිද දිවෙන ගී පද සිඳේ ඔත්පලවේ නද විහඟ අහුමුළු අඳුරු ගැබ් තුල තම තම පමන දහවල සිහි කරයි මා වවුලකු තනිව. මේ සැඳෑ කියන කවිය ඒ සිව්පද ආකෘතියෙන් රචනා කරලා තියෙන කවිය ඔහු සිංහල කවියෙහි නූතන කවියෙහි ගිලිහි යන කිසියම් ආකාරයකට කාව්‍ය ස්වරූපයක් නැවත රසික සමාජයට ගෙන එන්නට දරන ප්‍රයත්නය හඳුනා ගන්නට පුළුවන්. ඔහු මේ සැඳෑ කියන කවියෙන් චිත්‍රණය කරනවා සැඳෑ සමයක්. ඒ සැඳෑ කාලය තුල ඕනෑම කෙනෙකුගේ නෙතට දැනෙන හිතට හැඟෙන කුඩා කුඩා සිදුවීම් කීපයක් තමයි ඔහු ගෙනහැර දක්වන්නේ. ඒව රමණීය සිත්තම් ලෙස ගෙනහැර දක්වන ආකාරය ඊටාම මනරම්. පෙති මත තබා ඉමිහිරි මතකය විතර සුළඟට මුසුව වියකේ මල්වල සුවඳ තුරුපත් අතර නොරඳන සඳ දිය ඉතිර සුදු මුදු පුලින තල මත කිමිදී බසින. කවියක රසවත් භාවය කියන එක වඩාත් අවශ්‍යයි කියන දෘෂ්ටිය පාලිත අරවින්දගේ කවි කියවනකොට දැනෙනවා. ඔහුගේ තව එක කවියක් මේ දෙවන කාව්‍ය සංග්‍රහයෙන් සැඳෑ කියන කාව්‍ය සංග්‍රහයෙන් මිත්‍රෝත්තම කියන කවිය මිත්‍රෝත්තම. ඔහුගේ මේ හැම කාව්‍ය සංග්‍රහයකම කැපී පෙනෙන දේ තමයි මිතු දමක තියෙන අගය. ඒ තුලින් ඔහු මනුෂ්‍යත්වයට පෙම් බැඳීම මානව ප්‍රේමය කුළු ගැන්වීමට දක්වන දැඩි කැමැත්ත හඳුනා ගන්නට පුළුවන්. පූජාවලියේ පාඨකින් තමයි ඔහු කවියට ප්‍රවේශ වන්නේ මිත්‍රෝත්තම කියන කවිය. තොප දුටු වෙලේ පටන් මගේ සිත ඊතා අමාපිරු බඳනක්සේ සන්තෝෂයෙන් ඉතිර ඊතා ප්‍රසන්නය. ඊටාම ලස්සන පාඨයක් ඔහු පුටා ගන්නවා. තොප දුටු වෙලේ පටන් මගේ සිත ඊතා අමාපිරු බඳනක්සේ සන්තෝෂයෙන් ඉතිර ඊතා ප්‍රසන්නයි. ප්‍රහර්ෂයක් ගැනයි මේ කියන්නේ. කරවටක් සීත රැලි කැළතෙන කලන මිතුදම් තෙමාලන මතක ඉමිහිර කිමිදී සැඟවීමි මේ නාගරික කතරෙහි හිස්යමී විත. හිස්ය මා ළඟ අසුන
ජීවිතේ යන්නේන තැන පැමිණ මා රැගෙන යන මාතලී නම් සකිය ඔබ. යුද්ධයෙන් හවස පැරදී බස් නැතුව රෑ බෝවී නන්නත්තර වී ගෙදර එන විට මා සෙවණැල්ලම ඔබව මතකයට ගෙන එනාරුම. පෙඳෙහි රසහව් විමසන හදෙහි කවුගී අමුණන කරෙහි අතවටලන විශ්වාසයක් නැති. තම තම සොහොන්වල මියගිය සිරුරු මිස මහමග ලයිට් කණු යට මට කවුරුවත් නැති හඬන්නටවත් කිය කියා මගේ දුක. තෙමුවාත බ්ලේඩ් මිස හදෙහි ඇනි බිලී කොකු මිස පපුව හොල්ලා සිනාවිය හැකි කෙනෙක් නැති. ඔබ දුටු මතින් මා සිත් ඔඩම් ඉතාමා පිරුසේ පිරීතිරී යයි. වෙනස් වන සමාජයක මිතුදම් ගිලිහීම පිළිබඳ සියුම් ශෝකාර්ථයක් කවියා මේ කවෙන් කුළු ගන්නනවා. මේ මිතුරු උත්තමයා සමහර වෙලාවට තමා දීර්ඝ කාලයක් ඇසුරු කරපු මිත්‍රයෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමාගේ නිල රතය පැද වූ රියදුරා වන්නට පුළුවන්. එක තැනක කියනවා ජීවිතේ යන්නේන තැන පැමිණ මා රැගෙන යන මාතලී නම් සකිය ඔබ. ඒක ඇත්තටම රියදුරෙක්ද එහෙම නැත්නම් ඔහුගේ වෙනත් කාව්‍යමය නිරූපණයක්ද කියන එක ටිකක් විස්මය දනවන ආකාරයට තමයි කවියට අරගෙන තියෙන්නේ. 1988 දී පළවෙනි කාව්‍ය සංග්‍රහය පළ කරන පාලිත අරවින්ද වීරක්කොඩි සිය දෙවන අලුත් කාව්‍ය සංග්‍රහය පළ කරනවා 2024 දී. ඔහුගේ අනෙක් කෘති පිළිබඳ විස්තර සටහනේ කාව්‍ය සංග්‍රහ 3ක් පළ කර තියෙන බව මීට පෙර ආතුව සඳහන් වෙනවා. 88 ප්‍රභාතය 2009 සැඳෑ අපි දෙකෙන්ම කවි කීපයක් සිහිපත් කළා. සද්දි විහාරික මෙන් තව කාව්‍ය සංග්‍රහයක් පළ කරලා තියෙනවා. ඒක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පළ කරලා තියෙන එක සාමූහික කෘතියක් හැටියටයි හැඳින්වෙන්නේ. ඔහුගේ අලුත්ම කෘතිය තමයි නිහඬ සිහින කියන කෘතිය 2024 දී පළ කරලා තියෙන කෘතිය. පාලිතගේ කවිය අද කියවනකොට ඊටා වැදගත් කරුණක් හඳුනා ගන්නට පුළුවන්. අද කවියට දැන හෝ නොදැන ඇතුල් වෙලා තියෙන එක විලාසයක් තමයි සංක්ෂිප්තතාව. මේ සංක්ෂිප්තතාව කියන එක දෙආකාරයකට විග්‍රහ කරන්නට පුළුවන්. එකක් කවියක සංක්ෂිප්ත ගුණය. එය කවියක අලංකාරයක්. අනිත් එක සංක්ෂිප්ත කවිය එහෙම නැත්නම් කෙටි කවිය. අද මුහුණු පොත හරහා මේ විදිහේ ප්‍රවර්ගයක් ජනප්‍රිය වෙලා තියෙනවා. පාලිතගේ කවි සියල්ලම කියවලා බලනකොට කවිය පිළිබඳ ඔහු පැහැදිලි ආස්ථානයක පිහිටා සිටින කවිය. ඔහු කවිය සරල සැහැල්ලු වියමනක් හැටියට දකින්නේ නැහැ. ඔහු හෙමින් කවි ලිවීම තුළිනුත් පළවන්නේ එයමයි. කවියක් රචනා කිරීම එක්තරා ආකාරයකට අත්දැකීමක් සෙමෙන් උපමට්ටම් කොට ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ නිසා කවියෙකුට යම්කිසි කාල අවකාශයක් අවශ්‍යයි. කවියක් හුදෙක් සංක්ෂේප වූ පමණින්ම කවියෙකුගේ ජීවනාර්ථය නිසියාකාරව ප්‍රකාශ වෙන්නේ නැහැ වගේ අදහසක් ඔහු දරනවා. මේ කෘතියේ හැම කවියක්ම දීර්ඝ කවි හැටියට තමයි පළ වෙලා තියෙන්නේ. මේ වෙනකොට කවියේ නොයෙකුත් ප්‍රවණතා ඇති වෙලා තියෙනවා. කවි ආකෘතියේ නොයෙකුත් ප්‍රවණතා ඇති වෙලා තියෙනවා. ඒ කිසි ප්‍රවණතාවකට කවියා අවනත වෙලා නැහැ. ඔහු කවිය පිළිබඳ තමන්ගේ ආස්ථානයේම
පිහිටා සිටිනෝ. මේ ගඟක කතාවක් කියන කව උපුටා දක්වන්නට කැමති. ගඟක් ගලයි මා බාලේ සිට පෙරට ගිලී සිසිල සියෝ ළඟ ගෙන දෙන පහස. මසුන් රෑන් පිහිනන දිය පිට සතත අචිරවතී නේරංජන සේ සිතෙන. වසින කලට උඩුගන් සිට හැඩ පහර තරවුණු ගඟ හිරවෙයි ඉවුරට උඩට. දිව එනතුරු තොටු පොළ පැන අප වෙතට බලා සිටියෙමු ගඟබඩ එමාරුම. කෙකර ගගා කොරවක් පෙම් බස් තෙපුල රකිති බක තපස් කොක් පෙළ සුදිනු දුල. බරු කොක්කු හිඹුටු මාදම් අහුලන් කිරල බොහොමන් ලැබූ නිල්දී ආඳුනකි නෙතට. එගොඩ මෙගොඩ උඩුගම් පිහිනා යමින ඒ කල විකුම් පෑ ගඟ පෙන්වනු පිණිස. දරුමුණු පුරන් හට දැක්වූ විට මෙගඟ කොක්හඬ නගති කරමින් මට කෙලිකවට. ඉවුරු වසා වැඩුනා ගනසා මඩුලු සෝදා ගොසිනි නැත තොටුපොළ ගල් එලලු. සංකර වෙලා බොර පැහැයෙන් කසල හෙලු මේ ඒ ගඟද විමතිව දෙනෙතින් විමසු. තවමත් ගඟ ගලයි සෝදා මගේ මතක මහමෝදරින් සයුරට කෙලෙසී මෙලෙස. දෙපසින් නැගේ 20-30 බුමු තුඟු මහල ඈ මට සොඳුරියකි මගේ මතකයේ නිදෙන. තරමක් සාම්ප්‍රදායික, තරමක් ආස්වාද ජනක ගුණයක් හැම විටම පාලිතගේ කවියක් තුළින් හඳුනා ගන්නට පුළුවන්. ඔහු පොඩි ජීවන පුවතක් ගෙන හැර දක්වන්නට උනන්දු වන කවියෙක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්. ඔහු කරන ආවර්ජනාවලින් හෘදය සංවාදයක නිමග්න වීමට දරන ප්‍රයත්නයක් තියෙනවා. එගොඩ මෙගොඩ උඩුගම් පිහිනා යමින ඒ කල විකුම් පෑ ගඟ පෙන්වනු පිණිස. දරුමුණු පුරන් හට දැක්වූ විට මෙගඟ කොක්හඬ නගති කරමින් මට කෙලිකවට. පරම්පරා දෙකක් අතර අන්තරය ඔහු චිත්‍රණය කරන්නේ නිහඬ හිනාවක් හදවතින් නගමින්. තව එක කවක් ඔහුගේ අලුත් කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දක්වන්නට කැමති. සුනාමියෙන් දස වසරකට පසු කියන කවිය. සිස්කර ගම් දනව් පිසහැර මහ පොළොව ආහදිසියෙන් ගිය පසු දැය උමතු කර. රැගෙන ගියාවද බලමින් කොයි දෙසක සිරස බිඳුණු තුරු නැඹුරුව වෙරළ දෙස. රළ බැස ගිය පසුව වෙල් දෙනින් ගෙවතුවල සොයා සෑරු වෙමි නෑදෑ මිතුරුකම. ඔසවා සිරුරු ගොඩ ගැසු විට රියට ඇද දිවිහල වතක නොපෙනිනි නෑ නොනෑකම. සරයි සොයා සුත නඹු සොහොයුරු කොතැන උමතුසන් වසී තෙම මින සියලු සත. උකුසු නෙත් වෙලී විමසයි නිදන් ගැබ සොරුන් පැහැර ගත් නුවරකි සොහොන් බිම. රළ රැලිතාම මිතුරී පා සිඹින වැද දියඹට ඇදෙයි මතකය ඔරු කඳට නැග. ඉඳහිට ගෙදර විත් යන වැහි ලිහිනින්ට කුමටද ඉඩ කඩක් උණුසුම් කැදැල්ලක. නැත මෙහි කිසිම තනියක් පාලුවක් මට දසතින් පැමිණි පිරිසක හිතවතුන් මැද. වටකර දරු පැටව් සංසුන් පෑලවිය කියමි ලංම ජීවිත කවි කතන්දර. අඩිතාලමකි මැදුරක සලකුණක් ලෙස සුන්බුන් විසිරිලා යයි මාලිගාවල. තකරන් තහඩු අතරින් නුඹ වියන මැද තරු නිදි කිරයි අඳුරුයි සඳ පමා වෙත. පාලිතගේ කවියේ යම් කිසි සංස්කෘතික වියමනක් තියෙනවා. ඔහුගේ මේ අලුත් කාව්‍ය සංග්‍රහය පුරාම ඒ ගුණය දක්නට ලැබෙනවා. ඔහු ප්‍රභාතයේ ලියනකොට තරුණේ, නිහඬ සිහින ලියනකොට වයසෙන් දැනුමෙන් පරිපාකයට පත්වෙච්ච කෙනෙක්. ඔහු යම් කිසි ආකාරයකට තමන් ජීවත් වූ සමාජයේ, තමන් ගත කළ ජීවිතය
සමාජ විපරිණාමය ආවර්ජනය කරමින් යම් කිසි ශෝකී හඬක් මතුවන සමාජ විස්තරයක් ගෙනහැර දක්වනවා. වෙන් වෙන් වශයෙන් මේ කවි ලියා තිබුණට සමස්තයක් හැටියට ඒ කවි සමුදාය ගත්තාම රසිකයෙකුට එවන් හැඟීමක් ඇති වෙන එක අරුමයක් නොවේ. පාලිත අරවින්ද වීරක්කොඩි කවියා නිහඬ සිහින කියන කාව්‍ය සංග්‍රහය පළ කරමින් ඔහු නූතන කාව්‍ය සම්ප්‍රදායෙහි තිරසරව දෙපා රඳවාගෙන කවියෙකු හැටියට රසික සමාජයේ අභිමුව අකම්පිතව පෙනී සිටින කවියෙක් හැටියට හඳුන්වන්නට කැමැතියි.